ආවර්ජනා සිංහල සංගීත කලා ශේෂ්ත්‍රයට අනුපමය මෙහෙවරක් කළ කලාකරුවන් පිළිබඳ මතකාවර්ජන පුනරාවලෝකනය ආවර්ජනා සයුරු මුතුලැරු සැලෙන වෙලාවේ නුරා බඳුන් සතුටින් පුරවා සිනාමැදින්ය ලවන් සිටින්දි මල් කුමරුන් මල් සොයා ඇදී හොඳ පුරවැසියෙක් වෙන්න නම් හොඳ රසවින්දනයක් තියෙන්න ඕනේ. ඒ රසවින්දනය තවදුරටත් අපේ ළමා පරපුරට දීම තමයි මගේ පරමාර්ථය වුණේ එදා ඉඳලා ගුවන්විදුලියේදී. විශිෂ්ට ගේයපද රචකයෙකු, කවියෙකු හා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ මහින්ද අල්ගම කලාකරුවාණන් පිළිබඳ මතක ආවර්ජනය. මල් සූටි සින්දු කියාපන් මාතන් අත්තක වාඩි විලා පිලි ඉඳන් සින්දු අහන්නම් ඉතේ කඳුළු බිඳු නෙතින් සලා. මහින්ද අල්ගමයන්ගේ උපත සිදුවන්නේ වර්ෂ 1946 ගම්පහ ප්‍රදේශයේ. ඔහු ජීවත් වූයේ ගම්පහ අස්ගිරි කන්දපාමුල අස්ගිරි වල්පොල ග්‍රාමයේ. මහින්ද අල්ගමයන් මූලික අධ්‍යාපනය ලබන්නේ එවකට බෞද්ධ පරමවිඥානාර්ථ පාසල නමින් හැඳින්වූ ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. පාසල් වියේදීම කාව්‍ය ගීත රචනයට ඇලුම් කළ මහින්ද අල්ගමයන් ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට ඒ නිර්මාණ ඉදිරිපත් කරන්නට පෙළඹුණා. ඔහු ලියූ ගීත රචනා තැපැල් මගින් මඩවලේ රත්නායකයන් නිෂ්පාදනය කළ සංගීත වැඩසටහන් වලට එවන්නට මහින්ද පුරුදුව සිටියා. ඒ අතරින් තෝරාගත් උසස් නිර්මාණ මඩවලේ රත්නායකයන් ගීත බවට පත් කරන්නට කටයුතු කළා. මහින්ද ලියූ තැටිගත වූ ප්‍රථම ගීතය සිරිපාදේ ගීතයයි. එසේම එවකට ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ විමල් අබේසුන්දරයන්ද මහින්ද අල්ගම නිර්මාණ ගීත බවට පත් කරන්නට කටයුතු කළා. දාර ජනතා මහා ප්‍රවාහය මාර සැප සැදි පවුරු වලලු බිඳ ඇදී පෙර විරුවන් පියමන් සොයා විමුක්තිය අපට අහිමි වුණ ලෙලවා උදාර පැතුමින් පෙරට ඇදී එන උදාර සිතුවිලි අසිපත් ලෙලවා උදාර පැතුමින් පෙරට ඇදී එන සදා මෙවන් රන් දෙරණක සැඟවුණ මුදුමහ ජනතා බල මහිමය බල. තම සොහොයුරා වූ ගුවන්විදුලි නිවේදක ජයම්පති අල්ගමයන්ගේ මඟ පෙන්වීමද ඔහුගේ නිර්මාණ සාර්ථකත්වයට බලපෑ බව පෙනෙනවා. අපේ තාත්තා ගීතය හුඟක් ප්‍රිය කළ කෙනෙක්, අම්මත් එහෙමයි. ඒ ඇරෙන්නට වෙන අනුකූලතාවයක් නැති තිබුණේ මොන කොහොමවත් මගේ අයියා ජයම්පති අල්ගම යත් ගීත රචකයෙක්. එයා මේ ළමා පිටියට මට ඉස්සෙල්ලා සම්බන්ධ වුණා. එයා තමයි මේ ළමා පිටියට ගීත ලිව්ව කිකිලි වටේ කුකුළු පැටව බෝල බෝල වගේ වැටව ඔන්න ඔය වගේ ගීත ලියද්දි මටත් නිකම්ම ආසාවක් ඇති වුණා මේ ගීත රචනයට. ඒ හා සමව මානව සිංහයන්, එතකොට මහගම සේකරයන්, මඩවල රත්නායකයන්, අරිසෙන් අහුබුදුවන්, විමල් අබේසුන්දරයන් ඔන්න ඔය අයගේ ගීත රචනා දිහා ඇත්ත වශයෙන්ම අහන් ඉන්නකොට හරිම කාර්න රසායනයි, හරිම කන්කලුයි. මොකද ඒ හේතුව මේ ගීතය හා බැඳිච්ච බස්වහරක් මේ අය තුළ තිබුණා. ඒ නිසා මට ඒ පුංචි කාලේ නම් ලැබිච්ච රසවින්දනය නිසා තමයි පසු කාලීනව මට මේ යම් දුරක් එන්න පුළුවන් වුණා නම් එන්න පුළුවන් වුණේ. ලාමන්ද
හිත ගැහෙනා රිද්මය ඔබගේ ලමන්දුනේ ඔබගේ හැකයෙන් සමුගත් මොහොතින් මුළු ලොව ඔබ යයි හඳුනාගත්තෙමි මුළු ලොව ඔබ යයි හඳුනාගත්තෙමි කපලා පොල් කට්ටෙන් අං තියලා පොල් පිටිවස්සෙක් හැදුවා අපේ හඳය වාගේ අමු පොල් පිටක් කපලා පොල් කට්ටෙන් අං තියලා පොල් පිටිවස්සෙක් හැදුවා අපේ හඳය වාගේ ජාතික ගුවන්විදුලියේ ළමා වැඩසටහන් වලට සජීවීව සහභාගී වන්නටද මහින්ද අල්ගමයන්ට පසු කලක අවස්ථාව ලැබෙනවා. මේ ගමනේ ඊළඟ පියවර වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා හා කාන්තා අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සේවයට බැඳෙන්නට ඔහුට අවස්ථාව ලැබීමයි. ඒ වර්ෂ 1970 දැන් අද වාදුරට මාධ්‍ය තුලින් ළමයින්ට ගෝචර නොවන දේවල් තමයි දෙන්නේ. ඒ නිසා අපි ළමා පිටියෙන් කරන්නේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක්. අත්‍යවශ්‍යම හොඳ දෙයක් ළමයින්ට ඉදිරිපත් කිරීම. අන්දී ඉන්න දිහාවෝ ලස්සන සුරතල්හාවෝ අහස් විදිල්ලකට නැගි මම එන්නද උඹ බලන්න. අන්දී ඉන්න පොඩිහාවෝ ලස්සන සුරතල්හාවෝ අහස් විදිල්ලකට නැගි මම එන්නද උඹ බලන්න. ගුවන්විදුලි ළමා වැඩසටහන් නිෂ්පාදනයේලා මහින්ද අල්ගමයන් සිදු කළ අනුපමේය මෙහෙය තවමත් නිසි ඇගයුමකට ලක් වී නැහැ. ගුවන්විදුලි ළමා ගීතයට ඔහු අතින් සිදු වූ අපරිමිත සේවයට රාජ්‍ය සංගීත සම්මානයෙන් පිදුම් ලැබුවත් උණ්ඩා සම්මානයෙන් පිදුම් ලැබුවත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. සංගීත සන්ධ්‍යාව ළමා රංගපීඨය දැනුම වැඩුම ආදී වැඩසටහන් වලට අමතරව අදටත් අමරණීයව පවතින ගුවන්විදුලි ළමා ගීත ගණනාවක් දැයට දායාද කරමින් ඔහු සිදු කළ සේවය අනුපමේයයි. අපේ රට මේ ලස්සන රට ඔබේ මගේ රට අපට උරුම රට අපේ රට මේ ලස්සන රට ඔබේ මගේ රට අපට උරුම රට සිව් දිග වට කළ මහ සමුදුර මැද සදා දිලෙන මුතු ඇටයකි මේ රට සිව් දිග වට කළ මහ සමුදුර මැද සදා දිලෙන මුතු ඇටයකි මේ රට සමනොල කන්දේ සිරිපා හෙවනේ දහම් අමා ගඟ කලා හැලෙන රට සමනොල කන්දේ සිරිපා හෙවනේ දහම් අමා ගඟ කලා හැලෙන රට ඔබ ගීතසේ නෙතු පිල් කලඹේ ප්‍රාර්ථනාවන් දියවි ගලනා හවුහරණක් නැති කඳුළු බිඳක් වී කඩා හැලෙන්නට බලා සිටින්නේ. විශාරද ආචාර්ය නන්දා මාල්නියගේ මුල් කාලීන ගීත ගණනාවක් රචනා කර ඇත්තේ මහින්ද අල්ගමයන් විසින්.
රුක්කත්තන මල මුදුනේ ගීතයේ අපට හමුවන පුතු සමග ආදරණීය සැමියා සේවය නිමවී එනතුරු බලා සිටින මවක හා දයාබර බිරිඳ බිහි වූයේ මහින්ද අල්ගමයන්ගේ හදවත තුලින්. මේ ගීතයේ දිවි මම හිතන්නේ 70 දශකයේ මුල් භාගයේ වාගේ ඒ වැඩ ඇරලා ගෙදර යනකොට නන්දක්කා දුව වඩාගෙන ඉන්නවා වැටයින්ට වෙලා. ඔන්න ඔය සිද්ධිය මගේ මනසේ චිත්‍රයක් වාගේ මැවුණා. ඒ මැවීම පසුකාලීනව ගීතයක් හැටියට මගේ අතින් ලියුණා. අත්තන මල මුදුනේ බමරු නටන හැන්දෑවේ සැඳෑ අඳුර පිය මංකර කවුරුද එන්නේ පුතුනි බලන් යොමානුවන් කවුරුද එන්නේ නන්දා මාලිනිය ගයන චන්ද්‍රමඩුළු යට ගීතයේ අපට හමුවන්නේ විප්ලවීය අදහස් ඇති මවක්. බොරු චාටු සුරංගනා කතාවලට මුලා නොවන ලෙසත් අම්මාගේ වටිනාකම තේරුම් ගන්නා ලෙසත් දරුවාට කියා දෙන ඒ අදීන මව් චරිතයත් මහින්ද අල්ගමයන්ගේ හදවතේ උපන්නක්. චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන් දූසනහන්නට ගීත ගයනවල් දුවී එපායි කතා අහන්නට මීනැලවිලි ගී මමයි කියන්නේ රන් තැටියට කිරි පැණි පුරවාගෙන හඳහාමි දූ බලන්න එනවල් දුවී එපායි කතා අහන්නට හඳහාමි කෙලෙසද මෙහි එන්නේ තමා උපන් දේශය පිළිබඳ මහින්ද අල්ගමයන්ගේ හදවත තුළ ඇති භක්තිය ඔහු නිර්මාණය කළ ගීත තුළින් මනාව නිරූපණය වෙනවා. පෑන ගත්තත් උදලු ගත්තත් නගුල්ලු ගත්තත් ඔයකටත් රුවන් දෑතත් අරුම දෑතත් ඔබට උරුමයි දරුවනේ අපට උරුමයි දරුවනේ වාසනා 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 දිරණයි වාසනා දිරණයි වාසනා දිරණයි මුදා මිහිදුම් පටල නැග එන උදාහිර විවිකිරණ ඉනහෙන සදාකුණුසුම් සිහිල් සුවදෙන වාසනා දිරණයි වාසනා දිරණයි 70 දශකයේ අපට ගුවන්විදුලියෙන් නිතර ඇසුණු රසජනනී ජන්මභූමි ගීතයත් මහින්ද තුල පැවති දේශාභිමානය හා දේශ වාත්සල්‍යය පිළිබිඹු කරනවා. जन्मभूमि मातृभूमि श्रीलंका मातृभूमि श्रीलंका रसजननी जन्मभूमि मातृभूमि श्रीलंका
ගලා ගිය දෙරණයි ලංකා ඇත පුරානේ උදාරන විරු රුජිරු ගලා ගිය දෙරණයි ලංකා සුරු විරු දරුවන් පෙන්වූ අභිමන් මාතෘ භූමි නිතරම වෙනස් ආරක අදහස් වලින් නිර්මාණ බිහි කළ මහින්දාල්ගමයන් දිලිඳු මවකගේ මුවගින් නැගෙන නැලවිලි ගීයක් නිර්මාණය කරමින් ගේය පද රචනයේ ඔහු සතු අනන්‍යතාවය ප්‍රකට කළා. අපි පූජ්‍ය කාලේ වුණත් අපි ගීතය හා සම්බන්ධුණු පද ලාලිත්‍යයක් කෙරෙහි අපේ අවධානය යොමු වුණා. බාලොලි ලොලි බාලොලි කියන පද පෙළ වුණත් අපි ගත්තොත් ඒකේ තියෙන නැලවිලි ස්වරූපයක් නේ. අන්න ඒ වාගේ නාද රටාවන් තුලින් ගීතය තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අපි අර පුංචි කාලේ උසස් ගීත වලට ප්‍රිය කරා වගේ අලුත් පරපුර තුලත් ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන් වෙයි. ඔහුගේ අතින් ලියවුණ ආචාර්ය වික්ටරත්නායකයන් ගායනා කරන සූර්ය දෙනුවන් ගීතයේද විශිෂ්ට ප්‍රබන්ධයක්. සූර්ය දෙනුවන් උපුදින අලුයම් නිදි කුම්භාවැල් නිදි ගන්වා පෙරදා අප දුටු සිහින නෙලන්නට එන්න දේවිකා පියාසලා ඉංග්‍රීසි භාෂාවේද හසල දැනුමක් ඇති මහින්දාල්ගමයන් කලක් ගුවන්විදුලියේ ඉංග්‍රීසි අංශයේද වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළා. ඔහු නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නාට්‍ය එකල දෙවන බස වහරන අසන්නන් අතර ජනප්‍රිය වුණා. එසේම මහින්ද අල්ගමයන් ගුවන්විදුලි රංගමඩල හා රහස් පරීක්ෂක කතා ඇතුළත් නාට්‍ය නිෂ්පාදනය කරමින් ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයේ නව අත්හදා බැලීම් කළ බව ඉතිහාසගත වී තිබෙනවා. කොහොමද ගුවන්විදුලි නාට්‍යයක රංගපාන්නේ? කණ්ඩවල් උස් පහත් කිරීම මේවා කරන්නේ. කතනේදී කොහොමද මේ අපි කොමා එකක් දාපුවම කොමා එක අණුව කියන්නේ කොහොමද? උගා දේවල් මට ගන්නන්න වුණා. මොකද මෙතෙන්ට එන්නේ ළමයි හිස්වනේ. එතෙම හරි දැනීමක් නැහැ. අපි දැනුම තමයි ඉස්සෙල්ලාම අපි දෙන්නේ. වැඩසටහන් වල කියවන ආකාරය, රංගපෑමේදී කරන දේවල්, ඒ හැම දෙයක්ම අභ්‍යාස වශයෙන් අපි කරනවා. මොකද අපි වැඩසටහන් කරන්න ඉස්සෙල්ලා පැය දෙකක පුහුණුවක් කරන. ඒ පුහුණුවීමේදී හැම දෙයක්ම අපි කියා දෙනවා. රං කුරුල්ලා රුම් කියාගෙන කන්ද උඩින් වඩිතේ රං කිරිල්ලි කූඩුවේ දොර ළඟ පාර බලා ඉඳිතේ පාර බලා ඉඳිතේ රං කුරුල්ලා රුම් කියාගෙන කන්ද උඩින් වඩිතේ රං කිරිල්ලි කූඩුවේ දොර ළඟ පාර බලා ඉඳිතේ පාර බලා ඉඳිතේ පරිදීන් තමන් කරන දේ හරියට කරන්න කියන්නේ. ඒක නිකම්ම කරන්න එපා. හැමදේම අධ්‍යයනය කරන්න ඕනේ. ඒකේ පසුතලයට යන්න ඕනේ. හොයන්න ඕනේ. හෙට නම් මගේ වැඩසටහන තියෙන අද මං හොයන්න ඕනේ. අපේ ගමේ ඉස්කෝලේ සමර සුවඳ දිගේ හිත ආපසු පිගිලෙනවා අකුරට ගිය මගේ
අපේ ගමේ ඉස්කෝලේ සමර සුවඳ දිගේ හිත ආපසු ඉගිලෙනවා අකුරට ගිය මගේ මල්ලිය කම්මැව්වා නම ඉහලින් පෙළ පහලින් අපි කවුරුත් ලිව්වා අපි කවුරුත් ලිව්වා මට කිසිම කඩස්සල්ලක් නැහැ. මම ඇත්තටම උගා ප්‍රීතිමත්. මොකද මං හොඳ දෙයක් කළා කියලා. මං හරි තෘප්තිමත්. මගේ දේ එතට එකගම ළමයි වෙනුවෙන් කළා තියෙනවා. ඒකට ගණිත මාධ්‍යයෙන් වුණත් මට පුළුවන් ඉහළම තලයෙන් මං කළා තියෙනවා. පත්‍ර කලාවේ වුණත් මට පුළුවන් හැමදේම කළා තියෙනවා. ඉතින් ඒ හින්දා මං කිසිම විදිහක මේ පසුතැවීමක් නැහැ, කනස්සල්ලක් නැහැ. ඇරතබන්න කවුළුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මාළඟ ඇත්තේ මිනිස් කම පමණයි ඇර තබන්න කවුළුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මාළඟ ඇත්තේ මිනිස් කම පමණයි. දීර්ඝ කාලයක සේවයෙන් අනතුරුව විශ්‍රාම ලැබූ මහින්ද අල්ගමයන් ජීවිතයේ සන්ධ්‍යා සමයේ සිය සුන්දර ග්‍රාමයේ වෙසෙමින් විවේකීව කාලය ගත කරමින් සිටින අතර 2014 වර්ෂයේ 15 වෙනි දින දැයෙන් සදහටම සමුගත්තා. මහින්ද අල්ගම කලාකරුවාණනි, මේ මතකාවර්ජනය ඔබට උපහාරයක්ම වේවා. ආවර්ජනා පිටපත සහ ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ආවර්ජනා ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්.